හරි මාව ඇහෙනව නේද ඔයාලට? මාව ඇහෙනවද? ඔව් අය ඇහෙනවා. හරි. හරි. දැන් අපි කතා කරේ බිට්මැප් ඒ ටිකනේ. දැන් අපිට එතකොට මේකේ පුළුවන් බිට්මැප් එකකට දැන් මේක පික්සල් නේ තියෙන්නේ. පික්සල් වයිස් ඒකට ඔයාලට පුළුවන් මේ පික්සල් එකට අදාළ ලොකේෂන් එකයි ඒකට අදාළ කලර් එකයි දෙන්න. එතකොට මොකද්ද වෙන්නේ? මේ පික්සල් එකට අදාළ ලොකේෂන් එකේ කලර් එකකුයි සෙට් කරන්න පුළුවන්. හැබැයි රාස්ටර් එක සෝරි මේ වෙක්ටර් එක මොකද්ද වෙන්නේ වෙක්ටර් එක එහෙම කරන්න බෑ ඒක මොකද ඒක කෙලින්ම ග්‍රැෆික් එක විදිහට තියෙන හින්දා ඒකේ පික්සල් ගොඩක් තියෙන. ඒතකොට ඔයාලට එහෙම බෑ. ඒතකොට ඔයාලා මේක ඔයාලා නිකන් කල්පනා කරන්න ඇරේ එකක් විදිහට තමයි සේව් වෙනවා ඇත්තේ කියලා හිතන්න නිකන් දැනට. එතකොට ඒකට අර එක්සැක්ට්ලි මේ පික්සල් එකට මේ කලර් එක කියලා දෙන්න බෑ. There are also called pixels or raster graphic bitmap Adobe Photoshop Paint Shop Pro එක අර ඔයාලා කම්පියුටර් එකෙන් paint කරන එක ඒකෙත් මෙන්න මෙහෙම මේවත් මෙයා තමයි ඉන්නේ. bitmap graphics වල තියෙන advantages and disadvantages අපි කතා කරමු දැන්. පළවෙනි අපි කතා කරමු advantages can have different textures on the drawing detail and comprehensive. ඔයාලට මේකට පුළුවන් different textures and on the drawings ඒ කියන්නේ ඔයාලා different textures දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්න මෙහෙම ඒ කියන්නේ ඔයාලා දැන් මේකේ pixel තියෙන ඔයාලට pixel එකෙන් pixel එක වෙනස් කරන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මෙහෙම ලස්සනට ඒකට කැමති texture එකක් දාන්න. ඒ pixel වල details හදන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාලට ඒ දේවල් කරන්න පුළුවන්. ඒක ඒක හරිම ඒ කියන්නේ ඔයාලට එක pixel එකෙන් pixel එක උනත් edit කරන්න පුළුවන්. එතකොට දැන් අරකේ රාස් මේ වෙක්ටර් එකේ එහෙම බෑනේ. වෙක්ටර් එකේ එකපාර ඔහොම ගත්තාම ලොකු පික්සල් ගාණක් තියෙන්නේ. එතකොට අර ඒක මේක එකක් වෙනස් මේක එක ගානේ වෙනස් කරන්න බෑ. මේක ඔක්කොම වෙනස් කරන්න මේක ඔයාලට කැමති එකකින් කැමති එකට දෙන්න පුළුවන්. ඩිස්ඇඩ්වාන්ටේජ් තමයි මේකත් large file size එකක් තියෙනවා bitmap එකේ. මොකද පික්සල් එකෙන් පික්සල් එක ස්ටෝර් වෙන හින්දා large file size එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ෆයිල් සයිස් එක large වෙනවා. දැන් ඔයාලා Photoshop එකක් ගත්තොත් සමහර ෆයිල් GB 20 30ටත් වෙනවා පොඩි ෆ්ලයර් එක. ඒ කියන්නේ පොඩි එක නෙමෙයි නිකන් අර ලොකු බැනර් එකක් වගේ ගහනවා නම් GB 20 30ට වගේ යනවා. එතකොට ඒක ප්‍රොසෙස් වෙන්න කම්පියුටර් එකේ ස්ටෝරේජ් එකේ විදිහට තියෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රොසෙස් වෙද්දි ඒක ස්ටෝර් වෙනකොට සමහර GB 100ක් විතර ගිහිල්ලා තමයි එයා GB 20ට පොඩි වෙන්නේ. ඒ කියන්නේ ප්‍රොසෙසින් පවර් එකට ඒ කියන්නේ ඕන වෙනවා RAM එක ඕන වෙනවා. එතකොට large file size එකක් එනවා. Not easy to make modification to object drawing. object drawing කරාම easy නැහැ modification කරන්න. ඒ කියන්නේ ඔයාලට මේක textures හදන්න පුළුවන් වුණාට මොකක් හරි එකක් draw කරාට පස්සේ modify කරන්න ලේසි නෑ. graphic become blocky. අන්න graphic එක ටික ටික block වෙනවා. blocky වෙනවා කියන්නේ අර මෙහෙම කොටු කොටු පේන්න ගන්නවා ටික ටික. මේ zoom කරාදී මෙන්න දැන් මේ image එක වල ආවට පේනදී මෙන්න මේ ටිකේ හොඳට බලන්න පොඩි blocky ගතියක් තියෙනවනේ අර. අන්න ඒ වගේ blocky එකක් පේනවා. දැන් මේ බලන්න image එක zoom කරද්දි මේකේ බලන්න ඔයාලට හොඳටම බලන්න පුළුවන් මේක මේ පොඩි block වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නේ මේ image එක ඔයාලට මොකටද zoom කරලා ගන්න ඕනේ කියලා. එතකොට මේ වගේ blocky වෙනවා. ඕවා තමයි ඒකේ තියෙන disadvantages. හරි අපි දැන් යන් ඊළඟට රාස් වෙක්ටර් ගැන ඇත්ත වෙක්ටර් graphics based on drawing element object. මේක based on drawing element object. ඒ කියන්නේ element objects කියන්නේ කෙලින්ම object එක විදිහට තමයි තියෙන්නේ. These element objects are stored at a series of a command that define the individual object. මේවා store වෙන්නේ කොහොමද? series of command එක. අපි අර මම වෙලිකේ array එකක් වගේ කියලා හිතන්න කියලා. එතකොට මේක store වෙන්නේ series of command එකක් විදිහට. Packages that allow to create vector graphic Adobe Flash, Illustrator, Corel Draw වගේ තමයි. දැන් මේ Illustrator එහෙම logo design කරන්න ගන්න මේ Corel Draw ගන්නවා. t-shirt එහෙම design කරනවා නම් ඔයාලා t-shirt print කරන තැන්වල ගොඩක් එයාලට ඔයාලා t-shirt එකක් නිකන් හිතන්නකො design කරනවා කියලා campus එකේ. එතකොට ඔයාලා මේක මේ Photoshop වලින් design කරන්න එපා. එතකොට ඒක හෙන කැත වෙනවා. ඔයාලා Corel Draw හරි Illustrator වලින් හරි තමයි design කරන්නේ. t-shirt එක පුළුවන් t-shirt design කරද්දි Corel Draw වලින් design කරන්න. මොකද print කරන ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ software එක.
ඉලස්ට්‍රේටර් වලටත් වඩා ඒක හෙවි නේ. ඉලස්ට්‍රේටර් එකත් ටිකක් හෙවි කොරල් එකට සාපේක්ෂව. මේ ෆ්ලෑෂ් කියන්නේ Adobe Flash කියන එක පාවිච්චි කරලා ඉස්සර ඇනිමේෂන් හදන්න. ඔයාලා සමහරවල් පාවිච්චි කරලා ඇති. අපිට පුළුවන් අර ඇනිමේෂන් මෙහෙම අර මොකක් හරි මිනිස්සෙක් ඇවිදින ඇනිමේෂන් එක ඒ වගේ දේවල් වලට Adobe Flash කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් දැන් මේකේ ලීනිය. දැන් මේකේ තියෙන්නේ මේකේ ලීනිය මේකේ ස්ටෝර් වෙන්නේ මේ series of command කියන්නේ මෙන්න මේ විදිහට. මේ ලීනියර් පොයින්ට් එක 20 ඉඳන් 10ට. මෙතන 20 ඉඳන් 100ට. පොයින්ට් 120 ඉඳන් 100ට. පොයින්ට් තියෙනවා 120 ඉඳන් 100ට. RGB එක සර්කල් පොයින්ට් එක මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් විදිහට තියෙනවා. මේ තියෙන ලීනියර් එකේ ඉක්වේෂන් එක මේ තියෙන සර්කල් එක. එතකොට යා අර series of command කියන්නේ ඔන්න ඕක. ඒ විදිහට තමයි ආවේ ස්ටෝර් වෙන්නේ. හරි. අපි යන් ඊට පස්සේ වෙක්ටර් ග්‍රැෆික් වල තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් ඇඩ්වාන්ටේජ් බලන්න. ඇඩ්වාන්ටේජස් තමයි මේකේ ෆයිල් සයිස් එක පොඩි. මම අර පටන් ගත්තම කිව්වා නේද වෙක්ටර් එකේ ෆයිල් සයිස් එක වැඩි කියලා. වෙක්ටර් එකේ ෆයිල් සයිස් එක පොඩි රාස්ටර් එකේ තමයි වැඩි. ඒක අර බිට් එකෙන් බිට් එකේ ස්ටෝර් වෙන හින්දා වෙක්ටර් එකේ ෆයිල් සයිස් එක පොඩි. දැන් ඔයාලට වෙන කලින් බයිකේ පික්සලේට් වුණාට මේකේදී දැන් පික්සලේට් ගතියක් පේන්නේ නැහැ මෙතන. මේ zoom කරත් කොච්චර zoom කරත් ඒක ඒ විදිහටම තමයි තියෙන්නේ. Maintain quality as the size of the graphic increase. ඒ කියන්නේ graphic එකේ size එක වැඩි කරත් quality එක maintain කරන easy to edit draw each object draw කරන lazy. Disadvantage තමයි object drawing cannot have textures. මේවට මේ textures දාන්න අමාරුයි. දැන් අපි අර එක්කනේ Photoshop වල textures දාන්න. textures කියන්නේ මේ ඒ අකුර ගත්තොත් අර ඔයාලා දැකලා තියෙන දැන් ඔහම ඒ අකුර ගත්තාම මේ සමහර ඒ අකුරු තියෙනවා නිකන් අර ගඩොල් බ්ලොක්ස් එකකින් හදලා වගේ අපිට ටෙක්ස්චර් එකක් දාන්න ටෙක්ස්චර් එකක් කියන්නේ මේකට දාන්න නිකන් අර ලස්සනට දාන මොකක් නිකන් ගඩොල් වලින් හදලා වගේ ඊට පස්සේ මේකට නිකන් මොකක් හරි අර ඒ වගේ වල දාන්න එක එක ඉමේජස් ඇඩ් කරන්න පුළුවන් අන්න එහෙම ඒවා තමයි ටෙක්ස්චර් එකක් කියලා කියන්නේ. එතකොට මේකේ හරි අමාරුයි ටෙක්ස්චර්ස් දාන්න. මොකද දැන් අරගෙන ෆොටෝෂොප් වල ඒ අකුර ගත්තාම ඒ අකුර පික්සල් වයිස් නේ තියෙන්නේ. ඒතකොට ඒ පික්සල් එකේ පික්සල් එකට අර ඉමේජ් එකේ තියෙන කැලිටි ටික ඇඩ් කරන්න පුළුවන්. දැන් මේකේ එහෙම අමාරුයි. මේකේ කෙලින්ම අකුර වගේ තියෙන්නේ. It can only have plain colors. මේකේ plain colors විතරයි තියෙන්න පුළුවන්. or gradient. එහෙම නැත්නම් gradient එක. textures දාන්න අමාරුයි. limited level detail that can be presented in image. මේකට මෙහෙමයි. දාන්න පුළුවන්. ඒ කියන්නේ මේකයි මේ වෙක්ටර් එක රාස්ටර් කරලා ඒකට ටෙක්ස්චර්ස් දාන්න. එතකොට තේරුම නැහැ රාස්ටර් කරනවා කියන්නේ ආයෙක පික්සලේට් වෙනවා. ඒ කියන්නේ මේක වෙක්ටර් එකක් විදිහට තියෙදි දාන්න අමාරුයි කියලා කියන්නේ. දාන්න අමාරු නෙවෙයි දාන්න බෑ. ඔයාලට ඒක තේරුණා නේද? තේරුණාද? ඇහෙනවනේ මාව. ඔව්වයි තේරුණා. හරි. එතකොට ඔයාලට මෙතන එක්සයිස් එකක් දීලා තිනවා. ඔයාලා ඒ ටික බලන්න. මේක ඔයාලා chat GPT දාලා උත්තර ටික අරන් බලන්න නිකන් මොන වගේද කියලා. මම කරන්න ඕනේ මම එකක් කරන්න. දැන් company logo to be used in both letter head and large posters. ඔන්න දැන් එයා කියන company logo එකක් තියෙනවලු. ඒක පාවිච්චි කරන්න මොකද? both the letter head වල letter head කියන්නේ ලියුම් වල letter head එකටයි අනිත් එක large poster. දැන් අපි කතා කරානේ. ඒතර දැන් ඔයාලා කියන්න බලන්න. කටිනිය මැසේජ් එකක් දාන්න මේකට මොකද්ද හොඳම කියලා වෙක්ටර්ද රාස්ටර්ද? නිකන් මැසේජ් එකක් දාන්න කියන්නේ. නැත්නම් කවුරු කියන්නේ ඒත් කවන්නේ. මේකේ කියලා තියෙනවා කම්පැනි ලෝගෝ එකක් තියෙනවලු. ඒ ලෝගෝ එක ලෙටර් හෙඩ් වලටයි පෝස්ටර් වලටයි පාවිච්චි කරන පෝස්ටර් වලට පාවිච්චි කරන මේ ලෙටර් හෙඩ් එක මේ ලෝගෝ එක ඇදෙනවනේ සයිස් එක. සයිස් එක ගොඩක් ලොක් වෙන. ඒතකොට මේක කොහොමද තියෙනේද? රාස්ටර් විදිහට තියෙනේද? වෙක්ටර් විදිහට තියෙනේද හොඳ? වෙක්ටර් විදිහට කෙනෙක් දාලා වෙක්ටර් විදිහට කියන. හරි. එහෙනම් හරි. තේරෙනවනේ වෙක්ටර් විදිහට තමයි තියෙන්න ඕනේ.
හරි ඔයාලට එහෙනම් ඒ ටික තනියෙන් කරන්න පුළුවන් එක තේරෙනවා. ඒක මොකක් හරි තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න මේක කරන් යනකොට ඇයි එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ අපි යන් graphical මොකද්ද primitives. ඔය වල මොකක්ද ඒ කියන්නේ කියලා. Any graphical element in computer graphic has a hierarchy of primitive point vector consists of 2D 3D coordinators. දැන් ඔයාලා මේ graphic primitives කියන්නේ මෙන්න මේ graphical element in computer graphic එක තියෙන element. එතකොට ඔයාලා පාවිච්චි කරන points. ඊට පස්සේ straight line polygons කියන්නේ denote by the set of straight line ගොඩ නිකන් polygon එකක් ගත්තාම අර මෙහෙම යනවා තියෙන්නේ. ඊට පස්සේ මේක polygon එක ඊට පස්සේ curve ඊට පස්සේ ආයි curve පාවිච්චි කරනවා මෙහෙම curve තියෙනවා පාවිච්චි කරනවා ඊට පස්සේ mesh set of connected polygon මේ කියන්නේ set of connected polygon කියන්නේ මේ එක එක ඒවා connect වෙච්ච ඒ කියන්නේ මෙහෙම හිතන්නවා මොකද straight line දෙකයි curve එකයි connect වෙලා තියෙනවා නැත්තම් මෙහෙම තියෙන මොකද polygon එකයි curve එකයි connect වෙලා හැදෙන ඒවා තියෙනවා එතකොට ඒවා තමයි mesh කියලා අපි කියන්නේ. එතකොට මේවා තමයි primitives. එතකොට මේ ඕනම graphic එකක් හැදෙන්න ඔය main තියෙන main දේවල් ටික curves, straight line, point and polygon. Point, straight line, polygon, curves. ඒ ඕනම graphic එකක් හැදෙන්න ඔය හතර පාවිච්චි කරලා mesh එකක් විදිහට හැදිලා. ඊට පස්සේ translate කරද්දී මේ graphic translate කරද්දී translation විදි මේ transform කරන විදි තියෙන එකක් තමයි translate කරන එක. scale කරන. ඒ කියන්නේ හිතන්න මෙහෙම තියෙන එකක් ඔයාලට මෙහෙම ස්කේල් කරන්න පුළුවන්. නැත්නම් රොටේට් කරන්න පුළුවන්. දැන් මේ පැත්තට තියෙන එකක් ඔයාලට පුළුවන් මේ පැත්තට රොටේට් කරන්න. ඒක තමයි රොටේෂන් කියන්නේ. ඊට පස්සේ ෂියර් කියලා එකක් තියෙනවා. අපි ඒක කතා කරමු මේක මේ ඉස්සරහට තියෙනවා. ට්‍රාන්ස්ලේට් කරනවා කියන්නේ මෙහෙම තියෙන පොලිගන් එකක් ඔයාලට පුළුවන් කොහොමද? මොකක් හරි විදිහකට කියන්නේ මේකේ මේ පොයින්ට් වෙනස් කරලා ඔයාලා ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් ඔයාලා කැමති විදිහකට. අන්න ඒක තමයි ට්‍රාන්ස්ලේට් කියලා කියන්නේ. එක්සාම්පල් එකක් විදිහට අපි බලමු මේකත් ඉස්සර කතා කරමු. හරි ඊට පස්සේ graphic rendering pipeline කියලා එකක් තියෙනවා. මොකක්ද කියලා බලමු. Graphic processing generally execute sequentially. graphic processing generally execute සාමාන්‍යයෙන් execute වෙන්නේ කොහොමද? sequentially. ඒ කියන්නේ one by one. ඒ කියන්නේ අපි pixel image එකක් ගත්තොත් මෙයා execute වෙන්නේ මුලින්ම මේ pixel එක ඊට පස්සේ මේ pixel එක ඔක්කොම pixel. ඒ කියන්නේ sequence විදිහට තමයි execute වෙන්නේ. Pipeline the process mean dividing into stages. Pipelining the process mean pipelining කරනවා කියන්නේ මොකද්ද මේක divide කරනවා stages වලට especially when rendering in real time different hardware resources are assigned for each stage ඔයාලට එළිය තියෙනවනේ image එකක් render කරනවා කියන්නේ image එක edit කරලා අපි export කරනවට තියෙන image එකක් හරි video එකක් හරි අපි edit කරලා export කරන එකට අපි කියන්නේ render කරනවා කියලා. ඒක render process එකක් තියෙන. මේ process එකට පාවිච්චි කරනවා rendering pipelines. එතකොට දැන් ඉස්සර නම් ඒක sequential විදිහට තමයි උනේ. දැන් ඒක එක stage වලට කඩලා ඒ stage වලට different hardware resources assign කරගෙන තමයි මේක වෙන්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද ඒවා වෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ pipeline එක. මුලින්ම මොකද්ද වෙන්නේ? අපි මේකේ හැටෙම්බා මුලින්ම බලමු මේ කොහොමද වෙන්නේ කියලා. පළවෙනි එක තමයි දැන් ඉස්සර මේ ටික සීක්වෙන්ෂල් විදියට උනේ. කියන්නේ එකක් වුණා ඊළඟ එක. දැන් හිතනවා මෙහෙම ඇප්ලිකේෂන් එක වුණා. මේකෙන් මෙයාට ගියා. දැන් ඒක කියන්නේ මේකෙන් මෙයාට ගියා මෙහෙම පිළිවෙලට තමයි මේක උනේ. දැන් ඒක එයා ස්ටේජස් වලට බෙදාගෙන. ඒ කියන්නේ සීක්වෙන්ෂල් විදියට වෙන්නේ. ඒ වුණාට ඒක අර එක ගෲප් කරගෙන තියෙන්නේ කොහොමද? පළවෙනියටම ඔන්න ඇප්ලිකේෂන් එක. අපි හිතමු අපි මොකක් හරි මොකක්ද වාහනයක් 3D වීඩියෝ එකක් හැදුවා කියලා වාහනයක් මූව් වෙන අපි ගමු නිකන් මෙහෙම මෙන්න මේ හරි වාහනයක් කියලා හිතන්න මේක මූව් වෙන වීඩියෝ එකක් හැදුවා. එතකොට මොකද්ද කරන්නේ? ඔන්න එයාගේ දැන් ඇප්ලිකේෂන් එක තියෙනවා මේ වාහනේ මූව් වෙන්න තියෙන. ඇප්ලිකේෂන් එකේ යන ජියොමෙට්‍රි වල. ජියොමෙට්‍රි කියන්නේ දැන් අපි අර කලින් කතා කරා වලට මතකද මොකක් හරි එක තියෙන්න පුළුවන් ජියොමෙට්‍රි
ඊට පස්සේ කියන්නේ ෆිසික්ස් තියෙනවා ජියෝමෙට්‍රි තියෙනවා ඊට අමතරව අපි අර මුලින්ම කතා කරේ ඔයාලට මම හිතනවා මතක ඇති කියලා එතන මේ අපි කතා කරේ තියෙන්න පුළුවන් ජියෝමෙට්‍රි ඔප්ටික්ස් ඇන්ඩ් ෆිසික්ස් මේ අන්තිමට තියෙන ස්ලයිඩ් එකේ දැන් අපි ඒ ටික තමයි දැන් මෙතන මේ කැටගරයිස් කරන්න පළවෙනිම ඔන්න ඇප්ලිකේෂන් එක ආවා ඊට පස්සේ මොකක්ද උනේ ජියෝමෙට්‍රි වලට ගියා. ඒතකොට ඒකේ මොඩල් view transformation ඒ අදාළ මොඩල් view එක හදනවා. ඒකේ transformations හදනවා. ඊට පස්සේ මොකක්ද කරන්නේ? vertex shading and illumination. ඒ කියන්නේ මේ vertex shade කරනවා. shade කරනවා කියන්නේ අදාළ විදිහට lightning දාලා ඒ ටික අර ඒක හරියට පේන්න ඕනේ කොහොමද කියන එක හදනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ෂන් කියන්නේ ඒක ප්‍රොජෙක්ට් වෙන. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කලින් එකේ කරන්නේ ඉලුමිනේෂන්ස් ඒ කියන්නේ මේ කියන කලර්ස් පේන විදිහට මැච් කරලා දැන් ඔයාලා හිතනවා මේ පැත්තෙන් ඔයාලා ලයිට් සෝස් එකක් දාලා තියෙනවා ෂේඩ් කරනවා අර මේ ටිකෙන් බ්ලැක් මේ වයිට් වෙලා මේ ඩාර්ක් වෙලා එහෙම ෂේඩ් කරනවා ඊට පස්සේ ප්‍රොජෙක්ෂන් කියන්නේ ඒක ප්‍රොජෙක්ෂන් මේ ලයිට් එක කොහොමද හරියටම ප්‍රොජෙක්ට් වෙන්නේ කියන ටික බලලා ඒ ටික ලයිට් අප් කරනවා ඊට පස්සේ ක්ලිපින් විසිබිලිටි කර්ලින් ස්ක්‍රීන් මැපින් ඒතකොට ඊට පස්සේ දැන් මේක 3D ඔබ්ජෙක්ට් එකක්නේ මේ අන්තිමට වෙන්නේ ස්ක්‍රීන් මැප් කරනවා කියන්නේ මේ 3D ඔබ්ජෙක්ට් එක 2D පේන් එකේ පේන්න කොහොමද ඔබ්ජෙක්ට් එක හදන්නේ? ඒ කියන්නේ මේක 3D විදිහට පේන්නත් ඕනේ 2D එක පේන්න. ඒකට ඒක හදන්න යන්නේ මේ දේවල් මැප් කරනවා. ඒ 3D පොයින්ට් ටික අදාළ 2D පොයින්ට් වලට මැප් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ rasterization, scan conversion and pixel shading. ඒතකොට දැන් අර මේක pixel shade හදලා ඒ ටික අපි මේක ඉස්සරහට කතා කරමු හරියට. කතා කරලා ඊට පස්සේ ඩිස්ප්ලේ කරන එක තමයි කරන්නේ. ඔන්න ඔය ටික තමයි අපි ඔය graphic pipeline කියලා පාවිච්චි කරන්නේ. geometry. අමිතින් ඔන්න model view transformation. ඒ කියන්නේ මොකද්ද? Creation of model with the graphic primitive and apply transformation. මොකද? Creation of model with graphical primitives. අපි graphical primitives කතා කරානේ. අන්නේ graphical primitives ටික transform වෙන විදිය. ඔයා හිතන්න මෙහෙම ඔයා හදනවා මොකක් හරි බෝලයක් වැටෙන්න. එහෙම බෝලයක් වැටෙනකොට මේක ෆ්ලැට් වෙලා ආයි ඔහොම උඩට යනවානේ. එතකොට මේක මේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. ඒ කියන්නේ මේ XY Z කොහොමද ගිහිල්ලා මෙන්න මේ ටික තමයි මේකේ හදන්නේ. ඒ කියන්නේ එයාගේ මුලින් බේසික් දේවල් ටික හදන්නේ කොහොමද? ඒක තමයි model view and transformation. ඊට පස්සේ vertex shading and illumination. මේක vertex shading කියන්නේ මෙන්න මේක. දැන් මේක බලන්නකෝ. මේක හොඳට කලර් කරලා හැබැයි මේක බලන්න ඒක ගානට නිකන් වතුරේ ඉන්නවා වගේ පේනව නේද වතුරක හරිය නිකන් උඩින් යනවා හැම මොකක් හරි හැමයක් පේනවනේ දැන් මේ අර S2 නිකන් සුදු පාටයි මෙතන මේ බලන්න අර බෑග්ග්‍රවුන්ඩ් එක පේන විදිහට හැදිලා තියෙනවා පල්ලෙහෙන් එයාගේ අර කළු පාට හැදලා උඩින් ලයිට් එක වෙලා ලයිට් අප් වෙලා අන්න ඒ ටික තමයි ඉතින් calculate color of each vertex based on illumination and interpolation ඔන්න ඔය ටික පාවිච්චි කරලා කලර්ස් හදන එක තමයි ඒකේ කරන්නේ. මේකලදී දැන් මේ නිකම්ම තියෙන එක අර මේ අර ඇස් වලට නිකන් අර එළියේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක පේන විදිහට හදලා පල්ලෙහා ඩාර්ක් කරලා උඩ නිකන් ලයිට් අප් කරලා එහෙම හදන එක. ප්‍රොජෙක්ෂන් කියන්නේ project 3D object to 2D plane. දැන් මේකෙන් දැන් මේක මේ පැත්තේ තියෙන ස්ක්‍රීන් එක වගේ. ඔයාට දැන් මේ පැත්තෙන් බැලුවම මේ ටික පේන විදිහක් තියෙනවනේ. අන්න ඒක තමයි ප්‍රොජෙක්ෂන් එක කියලා කියන්නේ. දැන් මේකේ කැමරා එක මේ පැත්තේ නේ. ඒතකොට මෙන්න මේ ස්ක්‍රීන් එක පාවිච්චි කරලා තියෙනවා. හරිද? මේ ඔබ්ජෙක්ට් එක මෙහෙම තිබ්බහම ඔයාලට බලන්න පුළුවන් කැමරා එකෙන් මේක පේන්න ඕනේ කොහොමද කියලා. ඔන්න ඔහොම තියෙන්නේ. ඊට පස්සේ clipping visibility curling. ඊට පස්සේ මොකක්ද ඒ කියන්නේ? අර visibility එක පේන විදිහට ඒවා හදනවා. ඉන්න. හරි. ඒතකොට ඒ කියන්නේ මේ discard the non-visibility surface and discard කරනවා non-visibility surfaces and the area of the screen in processing. දැන් මේක බලන්න. දැන් මේක බලන්න මෙන්න මෙහෙම තිබ්බාම visibility එක මදිනේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ දැන් මෙතන ඇත්තටම තියෙන්නේ ඔයාලට පේනවද මේක අර ඉස්සිලා වගේ නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ මෙන්න මේකමයි තියෙන්නේ. ඒක හරියට පේන්නේ නැහැනේ එහෙම තියෙද්දි. ඒතකොට ඒක අර ඒ ටික හරියට හදන එක තමයි clipping visibility and curling කියලා අපි කරන්නේ.
මේ කෑල්ල ගහලා මෙතනට සෙට් කරාම ඔයාලට මේකම තමයි මේ තියෙන්නේ. මේකම තමයි මේ තියෙන්නේ මේ උඩ කෑල්ල අයින් කළා. ඒතකොට ඒක හරියට පේන්නේ නැහැ. දැන් මම මේක මෙහෙම අඳින්නම්කෝ ඔයාලට පේන්නේ. අර දැන් ඔයාලට වෙන ඉතින් කපල වගේ මෙන්න මේ කෑල්ල හින්දානේ අවුල වෙලා තියෙන්නේ. ඒතකොට මේක තිබ්බම මේක හරියට. ඊට පස්සේ ස්ක්‍රීන් මැපින් කියන්නේ අපි අර කතා කරා වගේ ප්‍රිමිටිව් කෝඩිනේට් 3D ප්ලේන් එකේ තියෙන ට්‍රාන්ස්ෆෝර්ම් ස්ක්‍රීන් කෝඩිනේට්. මේ ඉතින් ඒ කියන්නේ දැන් අර අරයා කලින් මෙතන ප්‍රොජෙක්ෂන් වලින් 3D ඔබ්ජෙක්ට් 2D ප්ලේන් එකේ ප්ලේන් විදිහට කැමරා view එකක් දාලා හැදුවා. ඒ ටික ස්ක්‍රීන් එකට මැප් කරනවා. මේ තියෙන මෙන්න මේ 3D පොයින්ට් ටික මෙන්න මේ ස්ක්‍රීන් එකට මැප් කරන තමයි ස්ක්‍රීන් මැපින් කියලා කරන්නේ. ඔයාලට ඒක තේරුණාද? ඒ ටික හරි. ඊට පස්සේ rasterization convert the vertex information output by geometry pipeline into හරි. ඊට පස්සේ rasterization තේරෙනවනේ convert the vertex information output by geometry pipeline into pixel information need by the video display analyzing display blah 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 ඔය කියන්නේ ඔය rasterization කියන්නේ දැන් අර මෙහෙම හදලා තියෙන එකක්. ඒ කියන්නේ මෙන්න මේක රාස්ටරයිස් කරන. දැන් මේ බලන්නකෝ දැන් මේක මෙහෙම කර්ව් එකක් විදිහට තියෙනවනේ. එතකොට දැන් මේක තියෙන්නේ මොකක් විදිහටද? බිට් මැප් විදිහට ඒක රාස්ටරයිස් කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඇත්තටම දැන් ඔයාලට මේ ඔයාලා හිතන්න ඔයාලා හදන්නේ රාස්ට් එකක් කියලා ලෝගෝ එකක් කොහොම රවුමට හැදුවට මේක මැප් කරන්න රවුමට ඔහොම තිබ්බට මේක මැප් කරන්න ඕනේ කම්පියුටර් එකට. එතකොට ඒ රාස්ටරයිසේෂන් කියන්නේ ඔයාලා මෙහෙම හදන වෙක්ටර් ග්‍රාෆ් එක එයා රාස්ට් එකක් විදිහට කන්වර්ට් කරන්න ඕනේ. එතකොට ඒක තමයි මේ කරලා තියෙන්නේ. මේ ස්ට්‍රේට් ලයින් එක හදලා මේ කර්ව් එක ගත්තාම මෙහෙම කරනවා. ඩිස්ප්ලේ එකේ පෙන්නද්දි මේ එහෙම පෙන්වන්න අමාරුයිනේ අපිට. ඒක තමයි ඔය කරලා තියෙන්නේ. රාස්ටරයිස් convert the vertex information output by geometry pipeline into pixel information. ඒ කියන්නේ ඔයාලගේ තියෙන මේ vertex pixel විදිහට convert කරන එක තමයි කරන්නේ. හරි. ඔන්න පළවෙනි එක. දැන් ඒකේ මොන හරි අවුල් තියෙනද ඔයාලට? තේරුණාද? ඒක කොහොමද මොකද උනේ? හරි. ඒක අවුලක් නෑ. ඊට පස්සේ අපි කතා කරනවා colors ගැන. visual computing වල color representation එක ගැන තමයි කතා කරන්නේ. හරි. අපි යන් colors ගැන කතා කරන්නේ නම් colors introduction. Several color schemes තියෙනවා. have been developed represent colors mathematics. ඒ කියන්නේ දැන් ඔයාලා හදන ඕනම එකක මේ කලර්ස් නේ වැදගත් වෙන්න ඕනේ. එතකොට මේ කලර්ස් රෙප්‍රසන්ට් කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙන එකක් තමයි RGB, CMYK, HSB, YUV. ඔන්න ඔය ස්කීම හතරෙන් තමයි මේන්ලි කලර්. තව විදි තියෙනවා. ඔය හතර තමයි අපි මේන්ලි බලන්නේ. ඇයි අපිට මෙහෙම එක එක කලර්ස් ඕනේ වෙන්නේ? හේතු මොනවද? පළවෙනි එක. අපි RGB ගමුකෝ. RGB පාවිච්චි කරන්න හේතුව තමයි අපේ ඩිස්ප්ලේ වලට. ඒ කියන්නේ අපේ නැචරලි අපිට ඇස් වලට පේන කලර්ස් තමයි රෙඩ්, ග්‍රීන්, බ්ලූ. RGB. එතකොට ඕකේ දැන් ඔයා හිතන්න මෙහෙම කලර්ස් ටික තියෙනවා. මෙහෙම රෙඩ්, මෙහෙම ග්‍රීන්, මෙහෙම බ්ලූ තියෙනවා. එතකොට රෙඩ්, ග්‍රීන්, බ්ලූ මේ ටිකේ මැද එකතු වෙන කල් එක දැන් ඔයාලට ඉරේලි එහෙම පේන්නේ සුදු පාටනේ. හේතුව තමයි මේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ තමයි හැට පේන්නේ. එතකොට මේක වයිට් විදිහට පේනවා, සුදු විදිහට පේනවා. හැබැයි අපි මේක පොතක් print කරන්න යනවා. දැන් හිතන්න මොකක් හරි අපි short note එකක් හදලා print කරන්න යනවා. දැන් ඔයා නැත්තම් මේ ඔයාලා මේක print කරන්න යනවා. දැන් ඔයාලා මේක print කරන්නේ මොකද? සුදු පාට කොලයක. එතකොට ඔයාලා RGB print කරොත් මොකද වෙන්නේ? සුදු පාට print වෙනවා. කිසිම තේරුම නැතුව සුදු පාට මේ බලන්න නිකන් අර කොලේ print කරනවා. එතකොට ඒක එහෙන අපරාධයක් කියන print කරන අය කරේ මොකද්ද? යාලේ වැඩේ නවත්තන CMYK කියලා කලර් මොඩල් එකක් හැදුවා. ඔක මොලේ CMY. සයන් මොකද්ද? සයන්
මැච් වෙච්චි මොනවා හරි ඔන්නම කලර්ස් ටිකක් තියෙනවා මට ඒක නම් මතකනේ පල්ලෙහාට තිබ්බ බලමු මේ කියන්නේ C කියන්නේ නිකන් ඔය නිල් පාට වගේ M කියන්නේ නිකන් දම් පාටකට හුරුන එකක් Y කියන්නේ මේ කලර්ස් ටිකේ නම් මතක් වෙන්නේ ඊට පස්සේ K කියන්නේ ඔගේ බ්ලැක් එක. ඒ කියන්නේ අපි දැන් මේ කියන්නේ ඉස්සර K එකක් තිබ්බේ නෑ. පස්සේ තමයි K හැදුනේ. K තියෙන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ CMY K ගත්තාම CMY ගත්තාම K මැද තියෙනවා. හැබැයි ඕක print කරන තැන්වල පොඩි ප්‍රශ්නයක් ආවා. K හදන්න මේ තුන් දෙනා කොච්චර? ඒ කියන්නේ CM එක Y ඒ කියන්නේ ඒකේ අන්තිමට යාලට උනේ ඒකේ ලිමිට් එකක් නැතුව කියන්නේ C දානවා M දානවා Y දානවා ආයි C දානවා M දානවා Y දානවා ඔහොම මැෂින් වලින් දාන්න ගත්තා. ඒතකොට ටක් ගාලා ඒක ඉවර වෙලා යනවා. ඒ හින්දා යාලා මොකද්ද කරේ? යාලා K කියලා black color එක හැදුවා. black color එක වෙනම හැදුවා යාලා. එතකොට ඒකත් එක තමයි CMYK. එතකොට මේ CMYK මෙන්න මේ CMYK color combination පාවිච්චි වෙන්නේ කොහෙදද කියලා ඇහුවොත් ඔයාලට කියවලම් print කරන තැන්වල පාවිච්චි වෙනවා අංක 1. අංක 2 ප්‍රොජෙක්ටර්ස් වල පාවිච්චි වෙනවා. ඔයාලා පාවිච්චි කරන ප්‍රොජෙක්ටර්ස් වල ප්‍රොජෙක්ටර්ස් වල පාවිච්චි වෙන්නේ RGB. හේතුව තමයි එයාලට black පෙන්වන්න ඕනේ නැහැ. background එක කොහොමද black. එතකොට ඔයාලට මේ colors පාවිච්චි කරනවා RGB පාවිච්චි කරනවා screen වල පාවිච්චි වෙනවා ප්‍රොජෙක්ටර්ස් වල පාවිච්චි වෙනවා CMYK කොහෙද පාවිච්චි වෙන්නේ print කරන තැන්. එතකොට HSV and HSI කියන්නේ මොනවද? HSV and HSI කියන්නේ hue saturation brightness intensity. මේවා පාවිච්චි වෙන්නේ ඔය graphic වල depth එක පෙන්වන තැන් වලදී saturation දැන් ඔයාලා ඔය ෆොටෝස් ගන්නකොට saturation වැඩි කරාම colors වැඩි වෙනවා දැන් තියෙන කියන්නේ vivid mode එක කියලා තියෙන්නේ. vivid දැම්මහම වෙන්නේ saturation එක වැඩි වෙන එක. ඊට පස්සේ B කියන්නේ brightness. ඔයාලා ෆෝන් වල brightness වැඩි කරන්න පුළුවන් ෆොටෝ එකක් ගන්නකොට hue එක කියන්නේ අර ඒකේ තියෙන නිකන් depth එක වගේ එකක්. ඒක අපි බලමු ඉස්සරහට තියෙනවා. ඔන්න ඔය දේවල් තමයි. ඔය color mode ටික තමයි තියෙන්නේ. ඕකේ ඔයාලා ගොඩක් RGB එකයි CMYK එකයි චුට්ටක් බලන්න අනිත් ඒවත් එනවා. ඒ කියන්නේ ඔයාලට exam එකට ඒ දෙක තමයි ගොඩක් මම හිතන්නේ එන්නේ. RGB color scheme එක ගත්තාම මේ තියෙන්නේ ඒක. එතකොට මෙතන red දැන් මේ RGB එක තියෙන්නේ මෙහෙම box එකක් විදිහට අපිට හදන්න පුළුවන්. එතකොට red එක මෙතන තියෙනවා ඉතින්. ඊට පස්සේ blue එක මෙතන තියෙනවා. RGB G එක මෙතන තියෙනවා. ඒ කියන්නේ මේකේ අර කොන් තුනේ තමයි තියෙන්නේ. එතකොට මේ තුන එකතු වෙන තැන මොනවද තියෙන්නේ? red, green, blue එකතු වෙන මෙන්න මේ උඩ. ඒ කියන්නේ පල්ලෙහා තියෙන්නේ black එක උඩ තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේ ඒ කියන්නේ මෙන්න මෙහෙම එන තැන් ටික මගේ. ඔයාලා මේ කර්ණේ දෙකේ මෙයාව මෙහෙම උඩට අරන් එන්න. මෙයාව මෙහෙම අරන් එන්න. මෙයාව මෙහෙම අරන් එන්න. එතන white තියෙනවා. ඊට පස්සේ මෙතන magenta, cyan and yellow තියෙනවා. ඒ ටික මෙහෙම පල්ලෙහාට ඒ කියන්නේ අරන් ගිහලා පල්ලෙහාටම අරන් ගියාම මෙන්න මෙතන black තියෙනවා. ඔයාලට තේරෙනවද? එතකොට මේ CMYK RGB කියන අර එකටම තියෙන colors ටික. දැන් මේ red ඔයාලා මෙන්න මේක බලන්නකො. මෙන්න මේක ගත්තාම red, green, blue ඊට පස්සේ magenta, cyan, yellow මැද white මේකම අනිත් පැත්තට. ඒ කියන්නේ මේක කෝන් එකක් වගේ පල්ලෙහාට අරන් ගියාම එතන black එක තියෙනවා. ඔයාලට ඒක තේරුණාද? ඒ කියන්නේ මං කියන්නේ දැන් ඔයාලා මෙහෙම හිතන්නකො. red, green, blue ඔහොම තියෙනවා නම් ඔයාලා මේක කොහොම කෝන් එක වගේ පල්ලෙහාට අරන් ගියම මෙන්න මෙතන black තියෙනවා. මෙතන white තියෙනවා. හරි නේද? හරි. ඊට පස්සේ අපි කතා කරනවා RGB color space එක. හරි. easy to use device. මේක අපිට device එක පාවිච්චි කරන්න හරිම ලේසි RGB. Not relate to perceptual different color gray value. Difficult to locate gray value. මේක gray value ඒ කියන්නේ මේ RGB වල gray value ඒ කියන්නේ dark value අපිට මේ දාන්න බෑ. අමාරුයි. cannot separate hue and saturation. මේකේ hue එකයි saturation එකයි. ඔයාලා ඔය Photoshop තියෙනවා Photoshop වල color plane එක on කරගෙන බලන්න ඔයාලට මෙහෙම color එකකුයි ආයි මේ පැත්තෙන් ඔයාලට colors වෙනස් කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන හැම වෙලේම තියෙන්නේ මොනවද? මෙතන අයිනේ තියෙන්නේ black.
මෙතන උඩ white තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවද ඔයාලගේ Photoshop වල ඔන්න ඔය plane එක හැම වෙලේම තියෙන්නේ මෙන්න මේකේ. මෙන්න මෙහෙමයි හැදිලා තියෙන්නේ ඔයාලට ඒක තේරෙනවා ඇති. මෙතන black මෙතන white නම් මෙන්න මේ කර්ණෙ දිගේ තමයි එයා box එකක් හදාගෙන තියෙන්නේ. එතකොට එයා මොකද්ද කරන්නේ? මේ කර්ණෙ දිගේ එයා මෙහෙම box එක හදාගෙන ඒක rotate කරනවා මේක වටේ rotate කරන්න තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. මේක ඔයාලට මතක ඇතිනේ මෙතන උඩ R තියෙනවා. R ඊට පස්සේ යටත් ආයි R තියෙනවා. ඔයාලා Photoshop තියෙනවා නම් ඔන්තරම් බලන්න. red වලින් පස්සේ එයා ගිහින් තියෙන්නේ කොහෙද? red වලට පස්සේ මෙතන නම් orange ඊට පස්සේ මෙතන magenta blue cyan green yellow red කොහොමනේ කලර්ස් ටික හැදිලා තියෙන්නේ. ඒතකොට එයා ගිහින් තියෙන්නේ කොහමද? red orange magenta blue cyan green yellow red ඔන්න ඕක තමයි එයා එක වටේ කරකෙන්නේ. අර white එකයි black එකයි මොකක්ද වෙලා තියෙන්නේ? ඒ දෙන්න කනෙක්ට් වෙලා තියෙනවා. ඒතකොට ඒක වටේ තමයි කරකවන්නේ. ඔයාලා ඒක නිකන් ඔයාලම එක්සාම් නිකන් කිව්වේ. ඔයාලා ඒක චුට්ටක් බලන්න තියෙනවා නම් පස්සේ. හරි. එතකොට RGB වල තියෙන ඒවා තමයි difficult to grayscale මේ RGB කියන එකේ grayscale අමාරුයි locate කරන්න. Cannot separate hue and saturation. මේ hue එකයි saturation එකයි separate කරන්න බැහැ මේකේ. එයා කියන්නේ එයාව separate කරන්න විදිහක් නැහැ RGB වල. ඒකට වෙනම තියෙන්න ඕනේ. දැන් මේ පෙන්ලා දිනා ඉස්සර TV එකක්. එතකොට ඉස්සර RGB TV එකක් කෙලින්ම අර proto light වලින් තමයි වැඩ ගන්න. එතකොට ඒ වගේ අර එහෙම පෙන්වන්න බෑ. ඊට පස්සේ ආවා CMYK print කරන්න ලේසි ඕක. CMYK කියන්නේ සරලවම ඔයාලට දැන් තේරෙනවනේ. දැන් අපි ගත්තේ අර මොකද්ද අපි ඔයාලා දැන් කිව්වනේ 3D box එකක් තියෙන්නේ කියලා ඔහම 3D box එකක් විදිහට තියෙන්නේ. එතකොට මේ ඔයාලා දන්නවා දැන් cyan. එතකොට cyan කියන්නේ මොකද්ද? 1 r. cyan සමාන 1 ඒ කියන්නේ r එකේ value එක 0.5යි නම් cyan එක ගන්න පුළුවන් එකෙන් අඩු කරලා. magenta එක ගන්න පුළුවන් 1 ඍණ g. green එකෙන් අඩු කරලා. yellow එක ගන්න පුළුවන් 1 ඍණ blue. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේ color convert කරන්න ඔන්න ඔය එක පාවිච්චි කරලා. ඒ කියන්නේ හැම වෙලේම RGB කී CMYK කියන එක අපිට ගන්න පුළුවන් අරකින් අඩු කරලා. මං හිතන්නේ ඒගොල්ලන්ට තේරුණා කියලා. එතකොට මේ color scheme එක ගත්තොත් widely used color printing අන්න අපි කතා කරා print වලදී widely use කරන color එකක් මේක. To print a particular color on a white page, one must apply ink. To print particular color on white page. White page වල color print. One must apply ink that subtract all color other than one beside. ඒකෙන් තේරුම නැහැ. Cyan, magenta and yellow are subtractive primitives. Primaries. ඒ කියන්නේ දැන් මේක එකෙන් අඩු කරලානේ තියෙන්නේ. එතකොට අපි මේ colors වලට කියන නම තමයි subtractive primaries. RGB කියන්නේ අපේ primary color එක. CMYK කියන්නේ අපේ subtractive primary colors. හරිනේ. The complement of red green complementers of red green blue. ඒ කියන්නේ red green blue වල inverse complement එක තියෙන්නේ. Color is special by the what subtractive blah blah blah. ඉතින් වැඩන්නේ. හරි මේ තියෙන CMYK color scheme එක අර අපි කතා කරපු RGB එකේම අනිත් පැත්ත එක තේරෙනවනේ. හරි ඊට පස්සේ additive mixing. ඒ කියන්නේ මොකද? white light. It consists of energy throughout the visible light spectrum. white light එක කියන්නේ මොකක්ද? white light additive mixing කියන්නේ අර RGB දාලා කොහොමද අපි white එක හදාගන්නේ කියලා. All colors is spectrum can be created with primary colors. මේ අපිට RGB කියන colors තුන විතරක් අපිට කලවම් කරලා හදන්න පුළුවන් colors මිලියන ගණනක් කොහෙද තියෙනවා. ඒක මට මතක නෑ. කියන්නේ අපේ 255ක් තියෙනනේ colors. එතකොට මේක මොනම ගානක් තියෙනවා.
ඒ කියන්නේ මේ කලර්ස් තුන මික්ස් කරලා අපිට ඕනම කලර් එකක් හදන්න පුළුවන් බ්ලැක් ඇරෙන්න. බ්ලැක් හදන්න ඕනේ තමයි CMYK පාවිච්චි කරන. ඒතකොට ඒ කලර්ස් තුන පාවිච්චි කරලා අපිට බ්ලැක් හදන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලැක් එකයි මේ බොක්ස් එකේ බ්ලැක් එලියෙන් තියලා ඉතුරු කලර්ස් ටික තියෙන බ්ලැක් කරන්න ඕනම කලර් එකක් හදන්න පුළුවන්. ඕනම කලර් එකේ කලර්ස් ටිකක් හදන්න පුළුවන්. This is called additive color program blah blah. ඒක ඔයාලා නිකන් කියව ගන්න. Subtractive mixing. හරි. දැන් අපි කතා කරමු මුලින්ම additive mixing. Additive කියන්නේ RGB පාවිච්චි කරලා හදන එක. ඊට පස්සේ subtractive mixing කියන්නේ CMYK පාවිච්චි කරලා හදන කලර් එක. CMY are secondary colors are subtractive primary colors. Subtractive means subtractive color mixing is based on reflective colors ඒ ටික තියෙන්නේ. ඔයාලා මේ ටික නිකන් කියව ගන්න ඒවා වෙනාට ලොකු දේවල් නැහැ. ඊට පස්සේ additive and subtractive mixing මේදී additive පාවිච්චි කරලා ඔයාලට white එක හදන්න පුළුවන්. Subtractive mixing වලින් ඔයාලට පුළුවන් black එක හදන්න. ඊට පස්සේ HSB HSI color scheme එක තියෙනවා. Computer monitor display colors by emitting color dots. Computer monitors display colors by emitting color dots. Computer monitors display colors by emitting color dots. දැන් මේ ඔයාලා නිකන් හොයලා බලන්න කම්පියුටර් එක මේ colors හැදෙන්නේ කොහොමද කියලා. ඒ pixel එකක් හැදෙන්නේ pixel එකක් ඇතුලේ RGB කියලා light තුනක් තියෙනවා. මේ color එක emit කරලා. ඒ කියන්නේ විමෝචනය කරලා තමයි එයා හැදෙන්නේ. එතකොට ඒක එයාලගේ ඉස්සර පාවිච්චි කරේ මෙහෙම ප්ලේන් තුනක් දැන් පාවිච්චි කරන්නේ එක ළඟ. ඒ කියන්නේ ප්ලේන් තුනක් කියන්නේ අපේ ඇහැ තියෙන්නේ එතකොට මෙහෙම. ඇහැ තියෙන්නේ මෙහෙම. දැන් අපේ ඇහැ තියෙන්නේ ඉස්සරහ. ඒ කියන්නේ මෙහෙම කලර් තුනම එකට එන්නේ. කලින් පාවිච්චි මෙහෙම ප්ලේන් එකක් විදිහට මෙයාගෙන් මෙච්චර කියලා මෙයාගෙන් කොහොම දැන් කෙලිම මේ කලර් තුන බ්ලෙන්ඩ් කරලා තමයි මික්ස් එක විදිහට එවන්නේ. ඔයාලා එළියනේ හොයලා බලන්න කොහොමද මේ හරිම ඉන්ටරෙස්ටිං පික්සල් හැදෙන්නේ කොහොමද පික්සල් එකේ කලර් හැදෙන්නේ කොහොමද ඒවා නිකන් බලන්න. Computer monitor color display color by emitting color dots. Color dot emit කරලා තමයි හැදෙන්නේ. ඒ කියන්නේ color dots කියන්නේ මෙතන pixel. Creation of color is based on function of three characters. දැන් එතකොට emit කරන හින්දා මොකද්ද creation of color is base of function 3 මොකද්ද hue saturation brightness. දැන් අපි ගමු hue කියන්නේ මෙන්න මේක මේ තියෙන color එක මෙන්න මේ වටේට saturation කියන්නේ මේ මැද ඉඳගෙන කොච්චරක් saturate වෙන්න ඕනද කියන එක. කියන්නේ color එක saturate කරනවා කියන්නේ white එකේ ඉඳන් ඒ color එකට එනවා. දැන් ඔයාලා vivid photo එකක් edit කරනකොට ඔයාලා දැකලා ඇති නිකන් phone එක vivid mode on කරලා එහෙම නැත්නම් saturation වැඩි කරනකොට මොකද්ද වෙන්නේ? අර හැට දරා ගන්න බැරි විදිහට color එක green නම් අර නිකන් හිතනවා නිකන් අර මොකද dusty විදිහට තියෙන green එක මාර ලස්සන green එකක් විදිහට හැදෙනවා. නැත්තම් ඔයා හිතනවා අහසේ ෆොටෝ එකක් අරගත්තොත් ඒක සැචුරේට් කරන් එද්දී අර නිල් පාට ගතිය මාර විදිහට වැඩි වෙනවා. ඒකයි විවිඩ් මෝඩ් දැම්මම ෆොටෝ ලස්සනයි කියන්නේ ඒක ඇත්තටම ඒක සෝරි ඒ කියන්නේ විවිඩ් එක කියන්නේ සැචුරේෂන් ගොඩක් වැඩි කරනවා. ඊට පස්සේ වැලියු එක මොකක්ද වෙන්නේ? වැලියු කියන්නේ ඩාර්ක් ඉඳන් වයිට් වලට. වැලියු එක වෙනස් වෙනකොට ඩාර්ක් ඉඳන් වයිට් වලට වැලියු එක වෙනස් වෙනවා. සැචුරේෂන් එක වයිට් එකේ ඉඳන් අදාළ කලර් එකට වෙනස් වෙනවා. හියු එක කියන්නේ ඒකේ හිව් එක කියන්නේ අර ඒ කියන්නේ නිකන් අර ඒක කලර් එක වෙනස් කරනවා සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ එයා මේදී hue is dominant color of sample and is represented by angle value verifying from red to green. ඒ කියන්නේ red to green ඉඳන් ඒ කියන්නේ red to green එක blue වගේ නිකන් එනවා. red to green ඒ කියන්නේ 120. ඒ කියන්නේ අර hue එක කියන්නේ temperature එක. කොච්චරක් temperature වෙනවද කලර් එක. ඒ කියන්නේ